Welcome back to Ceylon Pride YouTube channel. සාර්ථකත්වයේ හිණි පෙත්තටම ළඟා වුණු මිනිස්සු ඔබට මට ඕනි තරම් මුණ ගැහිලා තියෙනවා. ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද මේ පුද්ගලයින්ගේ දවසේ අවසානය මොන වගේ ඇතිද කියලා? දවසක ආරම්භයේ වගේම අවසානය කියන්නේත් ඊටාම වැදගත් කොටසක්. අද අපි කතා කරමු සාර්ථක පුද්ගලයෙක්ගේ දවසේ අවසානය මොන වගේද කියලා. මේ වීඩියෝ එකේදී අපි සාර්ථක පුද්ගලයෙක්ගේ රාත්‍රී චර්යාවන් 10ක් පිළිබඳව කතා කරනවා. ඔයාලටත් සාර්ථක වෙන්න කැමති නම් කරන්න ඕනි මොනවද කියලා දැනගන්න අපිත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම් එකතු වෙලා ඉන්න. Routine number 10. ඩිජිටල් තිරවලින් ඉවත් වීම. සාර්ථක පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ඔවුන්ගේ නින්දට අවම පැයකට පමණ හෝ පෙර සියලුම ඩිජිටල් උපකරණ භාවිතයෙන් වළකින එක. මෙමගින් ඔවුන්ට විවේක ලබා ගැනීමටත් ඔවුන්ගේ මොළය විවේකී නින්දක් සඳහා සූදානම් කරවීමටත් උපකාරී වෙනවා. Routine number 9. දවස නැවත මෙනෙහි කිරීම. ගත වූ දවස පිළිබඳව මෙනෙහි කිරීමට මිනිත්තු කිහිපයක් ගත කිරීම බොහෝ සාර්ථක පුද්ගලයින්ගේ පුරුද්දක් වෙනවා. ගෙවුණු දිනයේදී හොඳින් සිදු වූ දේ වඩා හොඳින් සිදුවිය හැකි දේ මෙන්ම ඔවුන් ඉගෙන ගත් දේ ගැන මෙනෙහි කිරීමට මෙම කාලය යොදවනවා. මෙම පුහුණුව ඔවුන්ගේ අත්දැකීම් අරගෙන අනාගත වර්ධනය සඳහා අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වෙනවා. Routine number 8. හෙට දිනය සැලසුම් කිරීම. නින්දට යන්න කලින් සාර්ථක පුද්ගලයින් ඊළඟ දිනය සැලසුම් කරනවා. කළ යුතු දේ ලැයිස්තුවක් සැකසීම හෝ නිශ්චිත ඉලක්ක තැබීම සිදු කරනවා. මෙම සරල ක්‍රියාව මගින් ඔවුන් පැහැදිලි අවධානයකින් අවදි වෙන බවත් දවසේ අභියෝගවලට මුහුණ දීමට සූදානම් බවත් සහතික වෙලා තියෙනවා. Routine number 7. කෘතඥතාවය පළ කිරීම. බොහෝ සාර්ථක පුද්ගලයින් සෑම රාත්‍රියකම ඔවුන් කෘතඥ වන දේවල් ලැයිස්තුගත කිරීමටත් ධනාත්මක සටහනකින් දවස අවසන් කිරීමටත් පුරුදු වෙලා තියෙනවා. මෙම පුරුද්ද ඔවුන්ගේ අවධානය ආතති තත්වයෙන් මගහරවා ගනිමින් අගය කිරීමක් වෙත මාරු කිරීමට උපකාරී වෙනවා. තවද ඔවුන්ගේ මනෝභාවය වැඩි දියුණු කරන අතර ඔවුන්ට වඩා හොඳ නින්දක් ලබා ගැනීමට මෙම ක්‍රමය උපකාරී වෙනවා. Routine number 6. අලුත් දෙයක් කියවීම හෝ ඉගෙන ගැනීම. සාර්ථක පුද්ගලයින් බොහෝ විට ඔවුන්ගේ සන්ධ්‍යාවෙන් කොටසක් කියවීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට ගත කරනවා. එය පොතක්, ලිපියක් හෝ පොඩ්කාස්ට් එකක් වෙන්න පුළුවන්. මෙම කාලය භාවිතා කරන්නේ ඔවුන්ගේ මනස දැනුමින් පෝෂණය කිරීමටත් පුද්ගලිකව සහ උත්තීමය වශයෙන් වර්ධනය වීමටත් උපකාරී කර ගැනීමටයි. සාර්ථක පුද්ගලයෙක් සතු අනිවාර්ය රාත්‍රී චර්යා පහ මොනවද කියලා අපි දැන් බලමු. Routine number 5. සැහැල්ලු වීමේ ක්‍රියාකාරකම් පුහුණු කිරීම. සාර්ථක පුද්ගලයන් රාත්‍රී චර්යාවක් ලෙස අනිවාර්යයෙන්ම සිදු කරන දෙයක් තමයි ශාරීරිකව හා මානසිකව විවේක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් අනුගමනය කරන එක. මේවා ගැඹුරු හුස්මක් ගැනීමේ අභ්‍යාස, භාවනා හෝ මෘදු යෝග ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. මෙම පුරුදු මගින් ඔවුන්ට දවසේ ආතතිය මුදා හැරීමටත් ඔවුන්ගේ ශරීර විවේකී නින්දකට සූදානම් කිරීමටත් උපකාරී වෙනවා. Routine number 4. නින්දට යාම සඳහා ස්ථාවර වේලාවක් තබා ගැනීම. රාත්‍රියේ නින්ද සඳහා ස්ථාවර වේලාවක් තබා ගැනීම බොහෝ සාර්ථක පුද්ගලයින්ගේ ප්‍රධානම රාත්‍රී චර්යාවක් වෙනවා. සෑම රාත්‍රියකම එකම වේලාවක නින්දට යාමෙන් සාර්ථක පුද්ගලයින්ට ප්‍රමාණවත් විවේකයක් ලැබෙන බව සහතික වෙලා තියෙනවා. එමගින් ඔවුන්ට ප්‍රබෝධවන්ත අවදිවීමට සහ දවස ක්‍රියාකාරී ලෙස ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. Routine number 3. නින්දට පෙර බර ආහාර ගැනීමෙන් වැළකීම.
රාත්‍රියේ ප්‍රමාද වී අධික ආහාර ගැනීමෙන් නින්දට බාධා ඇතිවිය හැකි බැවින් බොහෝ සාර්ථක පුද්ගලයින් තමන්ගේ රාත්‍රී ආහාරය ලෙස කෙටි ආහාරයක් හෝ සැහැල්ලු ආහාරයක් තෝරා ගන්නවා. මෙමගින් ඔවුන්ගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත් ශරීරය විවේක ගැනීමට සහ රාත්‍රියේදී සුව පහසු නින්දක් ලබා ගැනීම සඳහාත් හැකියාව ලැබෙනවා. රූටින් නම්බර් 2. නින්ද සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම. බොහෝ සාර්ථක පුද්ගලයින් කරන දෙයක් තමයි ඔවුන්ගේ නිදන කාමරය අඳුරු සිසිල් සහ නිස්කලංක පරිසරයක් බවට පත්කර ගැනීම. තවද ගැඹුරු නින්දකට අවශ්‍ය වාතාවරණයක් සකසා ගැනීම සඳහා කළු පැහැති තිර, සුදු ශබ්ද යන්ත්‍ර හෝ අත්‍යවශ්‍ය තෙල් වැනි දෑ භාවිතා කරනවා. රූටින් නම්බර් 1. ස්වයං රැකවරණය පුහුණු වීම. ස්වයං රැකවරණය එහෙමත් නැත්නම් සෙල්ෆ් කෙයා කියලා කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ගේ අත්‍යවශ්‍යම අංගයක්. මේ සඳහා ස්කින් කෙයා රූටින්ස්, දිනපොත් තැබීම හෝ විවේක ගැනීමට කාලයක් වෙන් කරවා ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්. Taman වෙනුවෙන් කාලයක් වෙන් කිරීම මගින් දවස ප්‍රබෝධමත්ව අවසන් කිරීමට මෙන්ම ඊළඟ දවස ප්‍රබෝධවත්ව ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. සාර්ථක පුද්ගලයන්ගේ සාර්ථකත්වයේ රහස දැන් ඔයාලා දන්නවා. ඉතින් මේ දේවල් අනුගමනය කරලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉදිරියේදී ඔයාලට වීඩියෝස් දෙකක් කරන් එන්න අපි සැලසුම් කරලා තියෙනවා. වීඩියෝ A සාර්ථකත්වයට වැඩි බලපෑමක් ඇති කරන චර්යාවන්. වීඩියෝ B රාත්‍රියේදී නොකළ යුතු දේ. ඔයාලා වැඩියෙන්ම කැමති මොන වීඩියෝ එකටද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කැමැත්ත අනුව ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක අරගෙන එන්න. අද වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification එක click කරලා තියාගන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු පරිස්සමින් ඉන්න.